අයිබෝවන් හොඳින් ඉන්නවද? අද නම් අරන් එන්නේ කවුරුත් ආස කවුරුත් කැමති හරිම ලේසි කොත්තුවක රෙසිපියක් තමයි. දැන් ඉතින් මේක හදන්න ඉඳියප්ප අනිවාර්යයෙන්ම ඕන. ඒකින්ද එක්ක ඉඳියප්ප ටිකක් හදාගන්න නැත්නම් කඩේට ගිහිල්ලා ඉඳියප්ප පැකට් දෙකක් අරන් එන්නකෝ. ඉඳියප්ප පැකට් අරන් එන්න එපා ඉඳියප්ප අරන් එන්න. දැන් ඔය පේන විදියට තලාගත්ත ඉඟුරු සුදු ලුණු කරපිංචා ඔක්කොම තෙලට දාගන්නකෝ. දැන් අහන්න එපා තලා ගන්න ඕනද කියලා. තලා ගන්න බැරි නම් කපලා කොටලා හරි දාගන්නකෝ. දැන් ওই විදියට 180ට 200ට විතර හොඳට ටෙම්පරාදු කරගන්න. බොරු හිමින් ටෙම්පරාදු කරගන්න. නැත්තම් ඔක්කොම ටික එළියේ තීවි. දැන් ඔය පේනෝනේ. මම බිත්තරෙත් දාගත්ත දඩස් ගාලා. එහෙම කරගන්න යන්න එපා. හිමින් බිත්තරේ කල්ලා දාගන්න. මම නම් මේකට බිත්තර දෙකක් දාගන්නවා. ගෙදර තියෙනම් බිත්තර 10ක් විතර දාගන්න. බොරු බිත්තර දෙකක් දාගත්තම හොඳටම ඇති. ඔය වගේ දැන් හොඳට ස්ක්‍රැම්බල් වෙන්න ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ තමයි ওই විදියට එන්නේ. දැන් ඉතින් මේකට බීලුණු ටිකක් දාගන්න. මම නම් ටිකක් දාලා ටෙම්පරාදු කරලා ආයිත් පස්සේ දාගන්නවා. ඊට පස්සේ මේකට දාන්න ඕන කැරි මිරිස්, ගම්මිරිස් කුඩු ටිකක් උඩ තේ ඇඳි කාලක් විතර දාගන්න. ඊට පස්සේ 3-5 ඇඳි භාගෙකුත් දාගන්නකෝ. 3-5 පොඩ්ඩක් එකතු වුනහම කොත්තුවට හොඳ රසයක් එනවා. 3-5 වලට කැමති නැත්නම් ඒක දාගන්න එපා කමන්නේ. දැන් ඉතින් ඔය හොරගෙඩියා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. නැත්නම් වීඩියෝ එක අතරමැදට දානවා subscribe button එක. ටාන් ගාලා bell එකක් වදින්නේ. දැන් ඔය පේන විදියට හොඳට කවලම් කරගන්න. ඊට ඒකෙන් අර ඉතුරු ලුණු ටිකක් දාගන්න තමයි යන්නේ. මේ කියන්න අමතකුණා. දැන් ඔයාලා මේ කොත්තුව එක සැරේට හදාගන්න යන්න එපා. අනිවාර්යෙන් chicken curryයක් කලින් හදලා තියාගන්න. නැත්නම් වැඩේ බකල් වෙනවා. ඔන්න ඔය විදියට කැරට් එකකුත් දාලා හොඳට කවලම් කරගන්නකෝ. චිකන් හොද්දක් හදාගන්න මේ වෙලාවේ අමාරුයි නම් කිරි හොද්දක් උනත් හදාගන්නකෝ. ඒත් නියමයි. දැන් මම මේකට ලුණු තේ හැන්දකුත් එකතු කරලා හොඳට කවලම් කරගන්න තමයි යන්නේ. ලුණු ඔයාලගේ රසය හැටියට එකතු කරගන්නකෝ. සමහර විට මං කන ලුණු ගන්නට වඩා ඔයාලා අඩුවෙන් ලුණු කනවා වෙන්න පුළුවන්නේ. දැන් මේ විදිහට හොඳට කවලම් කරගන්න. මේක කවලම් කරන ගමන් ඉඳියප්ප ටිකත් පොඩි කෑලි වලට කඩලා තියාගන්න. එතකොට ලේසි. දැන් මං මේකට ඉඳියප්ප ටික දාගන්න තමයි යන්නේ. මම නම් මෙතන ඉඳියප්ප ප්‍රමාණයක් වශයෙන් ගත්තොත් ඉඳියප්ප 25ක් විතර තමයි අරන් තියෙන්නේ. හොඳ ලොකු ඉඳියප්ප. පොඩි ඒවා නම් 75ක් 80ක්වත් ගන්න වෙයි. දැන් මේ ඉඳියප්ප ටික හොඳට කුඩු වෙනකන් හැන්දෙන් හොඳට කොටා ගන්නකෝ. හොඳට කවලම් කරගත්තත් කමන්නේ. ඔය දැන් දාන්නේ චිකන් හොදි. දැන් ඔය දාගන්නේ චිකන් හොදි. ඒකනේ මං කලින් කිව්වේ චිකන් හොද්දක් හරි කිරි හොද්දක් හරි හදලා තියාගන්න කියලා. බොරු කියන්න ඕනේ නෑනේ. මම නම් චිකන් හොද්දට දාපු කෑලි ටික බැදලම ගත්තා. එතකොට රෝස් චිකන් ඉඳියප්ප කොත්තුවක් වගේ තියෙනවනේ. ඉතින් චිකන් බැද ඉන්න ඔයාලට කම්මැලි වගේ නම් ඔක නිකම්ම දාගන්න. ඒකට කමන්නේ පොඩි රසයේ වෙනසක් තමයි වෙන්නේ. මේ විදිහට හදලා බලලා ඔයාලා මටත් කියන්නකෝ රසට ආවද කියලා. ඉතින් මගේ වීඩියෝ එකේ අඩුපාඩුවකුත් තියෙනවා නම් ඒකත් කියාගෙනම යන්න. පොඩ්ඩක් ඉන්න තාම ඉවර නෑ. දැන් තමයි චිකන් කෑලි ටික දාගන්න යන්නේ. පේනවනේ. මම නම් හොද්දෙන්ම අරගෙන බැදලා ගත්තේ. ඊට පස්සේ ඔයාලා ලීස් කොළ ටිකක් හරි ලුණු කොළ ටිකක් හරි මේකට එකතු කරගන්න. මම නම් ලුණු කොළ ටිකක් එකතු කරගත්තේ. තව ගෙදර තියෙනම් ගෝවා මාළු මිරිස් වගේවත් මේකට එකතු කරන්න පුළුවන්. මගේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. බුත් සරණයි.